තෙරුවන් සරණයි. ඇයි අපි බුද්ධ ශාසනයක හැසිරෙන අයට විනයක් පනවන්නේ? ඇයි නොහැසිරෙන අයට විනය පැනවිලා නැත්තේ? ඇයි රැකගත යුතු සිල්පද තියෙන්නේ? ඇයි රකින්න ඕන සිල්පද තියෙන්නේ? ඇයි රකින්න අමාරු සිල්පද තියෙනවා කියලා ප්‍රභේද වෙන්නේ? අපි දන්නවා අපේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ ධාතු මනසිකාරයකින් කියන එක අපි දැනගන්න ඕනේ. මොනවද මේ ධාතු මනසිකාරය කියන්නේ? අපි කතා කරේ නැතුණාට අපේ වායු ධාතුය සරතන්ත්‍රවල සර මූලවල ගැටලා තමයි අක්ෂරේ අක්කින් නිර්මාණය වෙන්නේ. මේක තුල අපි ශික්ෂාවක් පනවනවා වැරදි වචන කතා නොකළ යුතුයි. හිස් වචන කතා නොකළ යුතුයි. සායකාරණයකින් වචන තියෙනවා නම් ඒවා කතා නොකළ යුතුයි කියන එක. ඒ හේතුව තමයි අක්කින් හටගන්න රෝග තියෙනවා නම්, දිවෙන් හටගන්න රෝග තියෙනවා නම්, මානසිකව දිවේ බලපෑමෙන් හටගන්න රෝග තියෙනවා නම්, ඒ රෝග වලට මූලික හේතුව වැරදි වචන කතා කිරීම. කියන එක අපි දත යුතුයි. මේ විදියෙන් ඇස කන නාසය දිව කය මනස ශරීරය කියන ස්ථානවල හටගන්න වාත නිසා, හටගන්න පිත නිසා, හටගන්න සෙම නිසා සත්වය තුන් දොස කිපිලා බොහෝ දුකසේ නොයෙකුත් ආකාරයෙන් කලුරිය කිරීම ආරම්භ වීම පවතින නිසා භාගතුන් වහන්සේ බුදුවරු මේ සතර මහා ධාතුන් ප්‍රත්‍යවශ්‍යම අවබෝධ කළ යුතුයි. නුවණින් දැක යුතුයි. නොයෙකුත් වචන මාලාවල් වලින් අඳුන්වලා තියෙන කරුණු කාරණා තේරුම් ගැනීම අපේ වගකීම. එහෙම තේරුම් ගන්න අපිට භාගතුන් වහන්සේ දේශනා කරනවා දකුණු ඉරියව්වෙන් සැතපිය යුතුයි කියලා. දකුණු ඉරියව්වෙන් සැතපෙන්නේ ඇයි? ඒක මූල ශික්ෂාපදේ කියන්න බෑ. ඒක නීති විරෝධී, විනය විරෝධී. අපි අහලා තියෙනවා අපේ අபிසංස්කාර අපට නොපෙන්න අපේ සංස්කාර ක්‍රියාවලිය දැකීමට සියුම් මනසක් නිර්මාණය කර ගැනීම තමාගේ ප්‍රඥාවට අයිති දෙයක්. තමා විසින් කළ යුතු දෙයක්. වෙන කවුරුවත් කරන්න බැරි නිසා. එහෙනම් අපි දැනගන්න ඕන ඒ ප්‍රඥාව සම්බර වෙන්න අපි ගහකට පෝර යොදනවා වගේ, ගහකට ඖෂධ යොදනවා වගේ, ගහේ ගෙඩි බලාපොරොත්තු වෙන කාලේ ගෙඩි බලාපොරොත්තු වෙනවා වගේ අපි ශික්ෂාවේ යොදවලා, විනය යොදවලා වීරිය කියන එක සම්පූර්ණ කරගත්තාම නුවණ සම්පූර්ණ වෙනවා. මේක කෙටි හා දීර්ඝ වශයෙන් කරගන්න පුළුවන් පිළිවෙල තියෙනවා තමගේ කුසල අනුව. එහෙනම් යම් කෙනෙක් දහමට දිවි පුදා කියනකොට මේක බරපතල වචනයක්. මේ වචනය තුල ක්‍රියා කරන සත්වයා ධර්මය මේ හැසිරීමට, මේ චරණ ගුණයට දිවි පුදා හැසිරෙන්න පුළුවන් පිළිවෙතක් තියෙනවා. ඒවා මේ මාධ්‍ය ජාලයේ ප්‍රකාශ කරන්න අමාරුයි. මොකද භාගතුන් වහන්සේ පවා ප්‍රාතිමෝක්ෂ සංවර දේශනාව දේශනා කරේ පිළිසිදු අය අතර පමණයි. ඒ ධර්මයේ රැකිය යුතු නිසා. එනිසා ඔයාලා හැම දෙයක්ම ෆෝන් එකකින් හෝ YouTube එකකින් හෝ දකින්න බෑ කියලා මතක තියාගන්න. ඒක අනිවාර්යයි. මේ දැනුම් දීම කරන්නේ අපේ කුසලුත් නැති වෙන තැනකට. ඒකත් මතක තියාගන්න. ඒ නිසා අපි අපේ සංස්කාරවල තියෙන ක්‍රියාකාරකම අවබෝධ කර ගැනීම ඇතුලේ තියෙන සංඛ්‍යාත, අපේ තියෙන අධ්‍යාත්මික සංඛ්‍යාත ඒවා නැඹුරු වීම පිළිවෙතේ යොදවන්න බෑ අපි වැරදි ක්‍රියාකලාපවල කය හා මනස ගත කරමු. එනම් මේ ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා, රූප දැකීම සඳහා මේ ඇස්පේන රූපයෙන් නෙමෙයි, මේ ඇසින් පේන රූපයෙන් නෙමෙයි, අධ්‍යාත්මික රූපය දැකීම සඳහා ධාතු සම්බවර කිරීමක් ගැන තමයි භාගතුන් වහන්සේ ශික්ෂාව පනවන්නේ. ඒ නිසා
අපි අපේ ආකල්පවල තියෙන වැරදි අඩුපාඩු නිසා අපිට පිත් වාත පිත සෙම යන තුන් දෝෂයෙන් අපි සංඛ්‍යාත රූප දැකීම පිණිස රූප හැසිරවීම පිණිස කර්මය කරවීම පිණිස එකතු වෙන්නේ නැහැ. මොකද මේ උපන් සත්වයට කර්මය කරව ගන්න බෑ, කරන්නත් බෑ. කෙර වෙන එකක් තියෙන. අනාගත අතීතය පැන වෙනවා. ඒ නිසා අපි අපේ කටයුතු ධාතු සමබර වෙන්න සැතපෙන්න ඕනයි කියන්නේ. අපි දවස පුරා කරන කටයුතු වල රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සහ විඳීම කියන මේ කරුණු කාරණා මේ මනෝ ඉන්ද්‍රියෙන් මේ ධාතු සමබර වෙලා රූප උපාදානස්කන්ධයේ තැම්පත් වෙන පිළිවෙලක් තියෙන නිසා. ඉතින් ඉච්චර අපිට කියන්න පුළුවන්. ඒ නිසා ඒ තැම්පත් වීම වැඩි ආකාරයෙන් තැම්පත් වුණොත් කළු සුදු රූප අපට පේන්නේ නැතු වෙනවා. අධ්‍යාත්මිකව. මේ වගේ ධාතු වල සූක්ෂම ධාතු හසුරුව ගන්න බැරි වුණොත් මිනිස්සයෝ කියන සත්වයාට මේ තිරිසන් යුනියට අනිවාර්යෙන් යෑමට සිද්ධ වෙනවා. අපාගත වීමට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හේතුව ඔහු ගත කරන්නේ මිත්‍යා දෘෂ්ටික ජීවිතයක්. ඒ නිසා ධාතු සමබර වීම මෙපමණකින් අවසන් වෙන්නේ නැහැ. බොහෝ විනය කාණ්ඩ කරුණු කාරණා වලින් තමයි අවසන් වෙන්නේ. එනිසා බොහෝ ශික්ෂා ලැබි ශික්ෂාකාමී පිරිසක් වෙන්න අපි සිල් රකින්න අපි බොරු කියන්නේ නැහැ. අපි මේව කරනවා අපිට අතින් ධර්මයේ නැති වෙන්නේ නැහැ කියන තැනට එන්න එපා. ඒක භාගතුන් වහන්සේ පනවපු දෙයක් නෙමෙයි. දැකපු දෙයක් නෙමෙයි. ආඩම්බරයට කාරණයක්. එඳා මාර්ගඵල 4ට ආපුවම පස්සේ එසේ සිතුවට කමක් නැහැ. එහෙනම් අපි මේ බෞද්ධ හිතකාමී මේ ධර්ම හිතකාමී මේ සබහාධම හිතකාමී මේ යම් සත්වයකට උපකාරී අනුකම්පාකාරී සත්වයන් ඉන්නවනම් මේ ධර්මය ඔවුන්ට වැටහෙත්වා. තෙරුවන් සරණයි.